සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අදීශ ඔන්ලයින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අද PC එකක් තියෙන ටිකක් පරණ PC එකක් Q45 board එක තියෙනවා අපිට Samsung. ඒ වගේම පරණ power supply එකක් තියෙනවා. ඒ වගේම RAM card එකක් තියෙනවා. මේකේ 4 channel motherboard එකක් මේක. මේක ටිකක් පරණයි. පරණ එකුවට ගොඩක් පරණ PC එකක්. ඒ වගේම මෙතන ඔයාලට පේන දි dust එකත් මේකේ තියෙනවා කියලා. රයිට් අපි බලමු PC එක ඔන් කරලා මොකද්ද මේ PC එකේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ ප්‍රධානම අවුල තිබ්බේ ගොඩක් PC එක ස්ලෝ කියන එක සහ මේක කාලයක් පාවිච්චි කරේ නැති කතාවත් කස්ටමර් කිව්වා. අපි බලමු මේ PC එකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා අද වීඩියෝ එකෙන්. මේ වගේ පරණ මදර්බෝඩ් එකක් එක්ක core to do core to quad වගේ PC එකක්වත් පාවිච්චි කරන dual core වගේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට මේ PCs අමතක කරන්න බෑ. මොකද අපි ඉස්සර මේවා පාවිච්චි කළා තමයි අද වෙනකොට මේ i5 i7 Ryzen පාවිච්චි කරන අයත් මේවා පාවිච්චි කළා තමයි PC පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් PC එකේ මේ dust එක තියෙනවා මේ ඇතුලේ. අපි මේක සර්විස් කරගන්නත් ඕන. ඉතින් ප්‍රධානම අවුල තියෙන්නේ මේක ගොඩාක් ස්ලෝ කියන එක. බලමු අපිට දැන් display out එක ඇවිල්ලා තියෙන්නේ. මේක ගොඩක්ම ස්ලෝ වෙලා තියෙන්නේ. මේක on වෙද්දි මෙතන ඔයාලට පේනවා ඇති මම පෙන්නන්නම්. මෙතන hard drive එකක් තියෙනවා මේ PC එකේ. ඔන්න ඔතන තියෙන hard drive එක පේනවද දන්නේ. ඔන්න lap hard drive එකක් තියෙන්නේ. ඉතින් ඒ hard එක ගොඩාක් noise මේක ගොඩාක් noise වෙනවා මේ PC එක ඔන්න ඇති. ඉතින් ගොඩක් මේක පරණ hard drive එකක්. ඒ නිසා මේකට hard disk sentinel අර මම ඔයාලට කියපු tool එක දාලා බලනවා අපේ hard drive එකේ තියෙන health capacity එක මොන වගේද කියලා. 1GB RAM එකක් මේකේ බලා ගන්න තිබුණේ. ඔය තියෙන RAM එක මෙතන. තනි RAM එකක් තියෙන 1GB. මේක ලොකු දේවල් කරන්න නෙමෙයි පොඩි වැඩ ටිකක් කරන්න හදලා දෙන්න කියලා තමයි අරගෙන ආවේ. අපි බලමු hard drive එකේ තත්ත්වය මොන වගේද කියලා අපේ hard disk sentinel software එක install කරලා. ඉතින් මේකෙන් පුළුවන් වගේ desktop එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් laptop එකේ වෙන්න පුළුවන්. මේ මොහක වුණත් ඔයාලට hard drive වල health බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් tool එකක් විදිහට මේ hard disk sentinel tool එක ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මෙතන උඩින් ඇපිය වෙන කාඩ් එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. right hard disk sentinel tool එක install වෙලා තමයි දැනටමත් තියෙන්නේ. අපේ අද තියෙන PC එකට. ඒ තියෙනවද Q45 කියන motherboard එක. මේක dual chip RAM තමයි මේකට support කරන්නේ. Samsung පරණ board එකක් තමයි අද තියෙන. මෙන්න casing එක ඔයාලට පෙන්නන්න. single casing එකක් තියෙන්නේ මේකේ. පස්සේ මේකට board එකක් වැටෙන්නේ නැති. ඉතින් ටිකක් පරණ තත්ත්වෙ මේ එකක් තමයි තියෙන්නේ. ඔන්න දැන් hard disk sentinel tool එක open වුණා. ඔයාලට පේනවා ඇති ඔන්න වැඩේ. hard එකේ health එක මෙතන HGST 500 lap hard drive එකක් මේකේ තියෙන්නේ. hard එකේ health එක 108යි. ඔන්න ඕක තමයි මේකේ තියෙන ප්‍රධානම අවුල. මට මේක ගේන කොටත් හිතුණා අර මම ඔයාලට පෙන්නපු මේකේ තියෙන මෙන්න මේ පරණ hard drive එකේ සද්දෙන්ම මට හිතුණා අනිවාර්යෙන් මේකේ hard එකේ health එක බහැලා තමයි තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාත් මේක ඔයාගේ PC එකත් check කරලා බලන්න මේ tool එක දාලා. එතකොට ඔයාට වේලාසන ඔයාගේ data නැති කරගන්න කලින් backup එකක් දාගන්න හරි idea එකක් ගන්න පුළුවන් මේ tool එක පාවිච්චි කරලා ඔයාගේ computer එකේ එහෙම නැත්නම් laptop එකේ hard drive වල health බලා ගන්න. ඉතින් ඔන්න ඔක තමයි case එක. අපි අද මේකට hard drive එකක් දානවා. 500 hard drive එකක් තියෙනවා. මේ hard drive එක අපි මේ PC එකට දාලා Windows දාලා machine එකත් පොඩ්ඩක් customer ට service කරලා දෙන්න තමයි අද මම සූදානම් වෙන්නේ.
ඉතින් මේ වගේ PC එකකට මේ Windows 10 දාලා තියෙනවා කොහෙන් හරි සාමාන්‍යයෙන් මේ වගේ ස්පෙක් PC එකකට Windows 7 තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මොකද මේවයි ලොකු දේවල් කරන්න බෑ. කරත් එක වැඩ ගන්න බෑ මේ වගේ මදර්බෝඩ් එකකින්. ගහන්න පුළුවන් OS ගහන්න පුළුවන්. ඉතින් මේව පාවිච්චි කරද්දී මේ වගේ පොඩි RAM එකකින් මේක කොහොමද වැඩ කරන්නේ? ඉතින් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක උනේ යාට ඔෆිස් වගේ වැඩ කරන්න, assignment වගේ කරන්න විතරයි මේ PC එක පාවිච්චි කරන්න කියලා. ඒ නිසා අපි මෙයාට මේ hard drive එක මේකට දාලා අපි Windows ගහලා machine එක service කරලා දෙමු. pin එක ගලවන්න තමයි හදන්නේ. ඔයාලා දන්නවා ඇති මේක ගලවද්දි කොච්චර අමාරුද මේක ගලව ගන්න කියලා. try එකක් දෙමු ගලවන්න. ගැලවුණා නේ. පස්සේ මෙන්න මේක තමයි අපිට අද PC එකේ තියෙන කේසින් එක. සිංග පරණ කේසින් එකක් මේක. ඔයාලට පේනවා ඇති. අපි බලමු මේක ඉතින් සර්විස් කරලා. ඉතින් PC එකක් සර්විස් කරන්න වාගේ ගාව තියෙන්න ඕන ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. මේ දේවල් ගැන මම මීට කලිනුත් Samsung branded PC එකක් සර්විස් කරන අවස්ථාවේදී කතා කරලා තියෙනවා. අපිට PC එකක් සර්විස් කරන්න නම් අපේ ගාව තියෙන්න ඕන දේවල් මොනවද? අපේ ගාව මෙන්න මේ වගේ පින්සලක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊට අමතරව අපේ ගාව මේ වගේ බ්ලෝවර් එකක් තියෙනවා නම් වඩා හොඳයි. එතකොට අපිට මේක මේ තියෙන ඩස්ට් එක වගේ දේවල් මේ බ්ලෝවර් එක පාවිච්චි කරලා අපිට ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට PC එකක් සර්විස් කරනවා නම් වැදගත්ම වෙන්නේ මොනවද? වැදගත්ම දේ තමයි පරණ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නම් ඔයා මෙන්න මේ වගේ thermal paste එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. මොකද processor එකට අපි apply කරගන්න ඕන මේ thermal paste එක. ඉතින් ආයි මතක් කරොත් අපිට PC එකක් සර්විස් කරගන්න මේ වගේ brush එකක් තියෙන්න ඕන. clean කරගන්න අනිවාර්යයෙන්ම thermal paste එකක්. ඒ වගේම අර මම කලින් පෙන්නා වගේ blower එකක්. right ඉතින් අපි ඉක්මනින් මේ කේසින් එක ක්ලීන් කරගමු. මම මෙතනින් වීඩියෝ එක ස්කිප් කරනවා, ස්පීඩ් කරනවා. එතනදී මුලින්ම ඩස්ට් එක අපි සම්පූර්ණ ඉවත් කරගෙන අවසානයේ තමයි බ්ලෝවර් එක අල්ලලා ඩස්ට් එක ඉවත් කර ගැනීම සිද්ධ කරන්නේ. මේක අපිට මෙන්න මේ PC එකේ අපිට පුළුවන් වෙනවා මෙන්න මෙතන ඉස්සරහා තියෙන මේකත් ගලව ගන්න. මේ ඉස්සරහා පැනල් එකත් ගලව ගන්න පුළුවන්. ඒක ගලවන්නේ මෙතන කේසින් එකේ පිටිපස්සේ ඔයාලට පේනව නේද? තියෙන ඇන. අන්න ඒ ඇන වලින් තමයි මේ වගේ ඇන වලින් තමයි අපි මේක ගලවන්නේ. මෙතනක් තියෙනවා. රයිට් අපි බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා පට ගාලා. right නකොල්ලෝ පිටිපස්සේ මේකත් අපි ගැලෙව්වා. අත් කලවල දෙන්නේ.
මේක මේ පොඩි මල්ලි කෙනෙක්ගේ PC එකක්. මේක ඉතින් අපි අනිවාර්යෙන් යාට සම්පූර්ණ ක්ලීන් කරලා හදලා දෙමු. මොකද අපි හැමෝටම දේවල් තියෙනවා තමයි. නමුත් අපිට තියෙන දේවල් අපිට තිබුණට සමහර කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. ඉතින් එයාට ඊට වඩා ගොඩක් පරණ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ අපිත් පහු කරලා ආපු හින්දා අනිවාර්යෙන් අපි කරන වැඩේ හරියට කරලා දෙන්න ඕන. මම ඒකට ලොකු charge එකක් ගන්නෙත් නැහැ. ඒ මල්ලි වෙනුවෙන් මේ වැඩේ කරලා දෙන්න මම බාරගත්තා. වැඩ කොච්චර තිබුණත්. ඉතින් අපි ඉස්සරහා කේසින් එකේ පැනල් එකත් ගලවගෙන තියෙන්නේ මම. මේකත් ක්ලීන් කරගන්න ඕන කට ගාලා මේ පේනව නේද ඩස්ට් එක කොච්චර තියෙනවද කියලා මේ. ඩස්ට් එක තියෙනවා හැමතැනම. මේ ටිකත් ක්ලීන් කළාම අපි වැඩේ කම්ප්ලීට් කරලා දෙමු. මෙතන අපි මුලින් බලපු හෙල්ත් එක අඩු හાર્ඩ් ඩ්‍රයිව් එක තමයි මේක. ඒකත් අපි ගලවලා අයින් කරන්න ඕන දැන්. ඒක දැන් වැඩක් නැහැනේ. රයිට් ඉතින් මෙන්න මේ හાર્ඩ් ඩ්‍රයිව් එක තමයි අර අපි මුලින් බලපු 108ක් හෙල්ත් තිබිච්ච පරණම හાર્ඩ් ඩ්‍රයිව්. මේ ගොඩාක් පරණ එකක්. මේ වෙනුවට තමයි අපි මේ වගේ ඩෙස්ක්ටොප් WD 500 hard drive එකක් මේකට රිප්ලේස් කරලා අද සිස්ටම් එක දාන්නේ. ඉතින් අපි ඉක්මනට ක්ලීන් කරන වැඩේ කරලා ඉවර කරගමු. අනිත් එක තමයි තව දෙයක් ඔයාලට කියන්න ඕන. අපි පාවිච්චි කරන මොන බඩුවක් වුණත් අපි හිතමු කම්පියුටර් එකක් වුණත් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් එහෙම නැත්නම් මොන හරි වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මොන දේ අපි පාවිච්චි කරත් ඒ දේ අපි හරි විදිහට පාවිච්චි කරන්න ඕන. මෙහෙම කාලයක් තිස්සේ පැත්තකට දාලා තියන්න අරකයි. එතකොට තමයි මේ දේවල් සවුත් වෙන්නේ. මදර් බෝඩ් වගේ දේවල් වල කම්පෝනන්ට් ඉක්මනටම ඩැමේජ් වෙලා සවුත් වෙන්නේ. මේවා මේ පැත්තක දාලා ඩස්ට් එකත් එක්ක තියෙන එකේ මම කලිනුත් කියලා තියෙනවා. අන්න ඒක ඉම්පැක්ට් එකත් මේ අපි පාවිච්චි කරන දේවල් වල හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස් සවුත් වෙන්න බලපානවා කියලා. පැනල් එක තියෙනවා මේක ඉස්සරහා පැනල් එක. ඒකත් අපි ක්ලීන් කරගමු. මෙන්න මේකෙන් තමයි පවර් ස්විච් එකට ලයින් එක යන්නේ ෆ්‍රන්ට් පැනල් එකෙන්. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ මදර් බෝඩ් එකේ තියෙන ෆ්‍රන්ට් පැනල් එකට ලයින් එක යන්නේ මෙන්න මෙතනින්. ඔයාලට පේනවා මේක පවර් SW කියලා. අනිත් එක තියෙනවා මෙතන ඉස්සරහා පවර් LED එක USB 2.0 දෙකක් ඔඩියෝ මයික් වගේ දේවල්. ආර විදිහට ඩස්ට් එක තියෙනවා මේක නිකන් තිබිච්ච හින්දා. රයිට් ඉතින් මම මෙන්න මේ විදිහට ක්ලීන් කරගත්තට පස්සේ බ්ලෝවර් එකෙන් අල්ලනවා ඩස්ට් එක ඉවත් වෙලා යන්න. ඊට පස්සේ අපේ මේ ගලවපු හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස් ටික තියෙනවනේ. ඒ කියන්නේ මදර් බෝඩ් එක, පවර් සප්ලයි එක, DVD ROM එක වගේ. ඒ ටිකත් අපි මේ විදිහටම ක්ලීන් කරගන්න ඕන. මේකේ පවර් සප්ලයි එක ඇතුලේ ඩස්ට් එක නැති තරම් මම මේක පෙන්නන්න මාරු ලං කරලා. ඉතින් මදර් බෝඩ් එක අපි ක්ලීන් කරගෙන තර්මල් කම්පවුන්ඩ් රිප්ලේස් කරගමු. ඉතින් මම මෙතනදී CPU ෆෑන් එකත් ගලවනවා මෙතන. වෙනව නේද මේක තර්මල් ගොඩාක් පරණ තර්මල් තියෙන්නේ මේ PC එකේ මදර් බෝඩ් එක බලුවොත් මෙතන ගොඩාක් පරණ තර්මල් වලට පේන්නේ. පරණ තර්මල් පේස්ට් අපි මේ අයින් කරලා අලුත් තර්මල් පේස්ට් දාගන්න තමයි හදන්නේ.
මේ ෆෑන් එකෙත් ඩස්ට් එක එහෙම ලොකුවට මොකුත් නැහැ. මම ඒ වුණාට මේකටත් හුලම් පාරක් අල්ලනවා. ඉතින් අපි බෝඩ් එකත් මේ විදිහට ඩස්ට් එක පොඩ්ඩක් පරිස්සමට ක්ලීන් කරගෙන බෝඩ් එකේ තියෙන ඩස්ට් එක යවාගෙන තර්මල් කම්පවුන්ඩ් ඇප්ලයි කරගන්න එක තමයි මේ වෙලාවේදී කරන්නේ. තර්මල් කම්පවුන්ඩ් රිප්ලේස් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි මේකේ ෆෑන් එක හයි කරගමු. මේ ප්‍රොසෙසර් ෆෑන් එක හයි කරගන්නකොට එක සමාන විදිහට තමයි එකපාරට එකක් සම්පූර්ණ තද කරන්නේ නැහැ. මේක තද කරලා ඊට පස්සේ මේ පැත්ත එක ඒ වගේම ප්‍රමාණයක් තද කරලා ඊට මේ පැත්ත ඒ වගේ සමාන විදිහට තමයි මේක තද කරන්න ඕන. මොකද ප්‍රොසෙසර් එක පින් සෙට් එකකටනේ ගිහිල්ලා කනෙක්ට් වෙන්නේ. එතකොට සමානලාට එහෙම වුණොත් ප්‍රශ්න එන්න පුළුවන් නිසා CPU ෆෑන් එකේ කනෙක්ටර් එක. ඉතින් අපි මේකට RAM එකක් ගහගමු මේ විදිහට. ඊළඟට තියෙන්නේ කේසින් එකට අපේ හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස් ටික සම්බන්ධ කරගන්න. අපි ඒක ඉක්මනට කරගමු. මුලින් පවර් සප්ලයි එක ස්ටිකර් එක තියෙන එක මේ පැත්තට. එතකොට මේ පහළ තියෙන කේබල්ස් මේ පැත්තට යන්නේ. මේ විදියට හයි වෙන්නේ. ඒ වැඩේ හරි. ඊළඟට මදර්බෝඩ් එක තියාගන්න කලින් මේකට ඉස්සරහා පැනල් එක අපි ගලව ගත්තා. ඒ පැනල් එක හයි කරගන්න ඕන. මේක හයි කරගමු. මේක මෙතනින් ඉන්නේ. මදර්බෝඩ් එක ඊට පස්සේ අපි මේකට සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. අපි ROM එක හයි කරගත්තා. පවර් සප්ලයි එක හයි කරගෙන තියෙනවා. දැන් බෝඩ් එක හයි කරගත්තා. කේබල් මැනේජ්මන්ට් වල මෙන්න මේ පැත්තෙන් තමයි 24 පින් එක එන්නේ. මේ පැත්තට right ATX 24 පින් එක මේ පල්ලෙහා පැත්තෙන් තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට පෙන්වන්නවා මේකේ මෙතන තියෙනවා වෙනම මේ 4 පින් එකක්. මේකත් මේ කට්ට තියෙන ඔයාලට පේන ඇති. මෙන්න මෙතන මම පෙන්නන්න මේ කට්ටයක් වගේ තියෙන දෙපැත්තේ. ඒක මේ පැත්තට තියෙන විදියට තියලා තමයි මේක හයි කරගන්න ඕන. එහෙම දාලා තමයි මේ විදියට ATX 24 පින් එක මදර්බෝඩ් එකට සම්බන්ධ කරගන්නේ. ඒ වැඩි හරි. ඊට පස්සේ අපිට ඕන ප්‍රොසෙසරට යන 4 පින් එක. එන්න මේ කේබල් එකේ මේ පින් එක තමයි අපි මෙතනට ගහන්නේ. මේ හදිස්සියේ මට ඔයාලට මේ PC එක පරණ මේ බෝඩ් එකත් එක්ක මේ පරණ PC එක පෙන්වන්න ඕනකම තිබ්බේ. පරණ PC රිපෙයාර් කරමු කියලා දාපු මේ වීඩියෝ එකෙන්. right මම මෙතන 4 පින් එකත් හයි කරගන්නවා. මෙන්න මේ විදියට 4 පින් එකත් අපි හයි කරගත්තා. front USB මෙතන ඉස්සරහා තියෙන front USB connectors ටික මෙතන පේනවා ඇති ඔයාලට audio කියලා. ඔන්න මම focus කරලා දෙන්නම් ඔයාලට. audio connector එක. ඒක අපි මෙතන audio connector එකට මේ විදිහට සම්බන්ධ කරගමු.
ෆ්‍රන්ට් ඕඩියෝ ඊට පස්සේ අනිත් එක තියෙනවා ෆ්‍රන්ට් USB ඒක අපි ෆ්‍රන්ට් USB වලට සම්බන්ධ කරගන්නවා මේකේ ෆ්‍රන්ට් පැනල් එක ගැන කතා කරොත් මෙතන කෙලවරේ තමයි ෆ්‍රන්ට් පැනල් එක තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති මෙතන පවර් ලයින් එක ඉන්නේ මෙන්න මේක කෙලවරේ තියෙන එක රයිට් ඊට පස්සේ අපි මේ PC එකට පවර් සප්ලයි එක හයි කරගෙන තියෙන්නේ මදර්බෝඩ් එක හයි කරගෙන තියෙන්නේ DVD ROM එකත් හයි කරගෙන තියෙන කනෙක්ෂන් එක දීලා නැහැ අනිත් කේබල්ස් ටික මම සම්බන්ධ කරගෙන තියෙන්නේ hard drive එක අලුතින් රිප්ලේස් කරන එක මෙන්න මේක තමයි තියුණර හෙල්ත් එක අඩු hard drive එක 108ක් තිබිච්ච එක මේක ගොඩාක් පරණ එකක් අපි ඒ වෙනුවට මේකට මෙන්න මේ වගේ අලුත් hard drive එකක් install කරන එක තමයි අද මේකේ කරන්නේ විශේෂයෙන්ම මේ PC එක හදද්දී ඉතින් මේක යාට ගැලපෙන අපි මේකට Windows 7 install කරලා මේක හදලා දෙමු දැන් අපි මේකට කනෙක්ෂන් එක දෙමු SATA කේබල් එක සම්බන්ධ කරලා SATA කේබල් එක ගහලා මෙතනින් SATA කනෙක්ට් කරනවා ඊට පස්සේ PC එකේ hard drive එකට power මේ වගේ SATA කේබල් එකකින් අපි කනෙක්ට් කරනවා right දැනටමත් හරි අපි ROM එකටත් ඒ විදිහටම මේ විදිහට SATA කේබල් එක ගහන්න right ඉතින් දැන්ටමත් ඔයාලට පේනවා ඇති මම SATA power සහ SATA කේබල් සම්බන්ධ කරගෙන තියෙන DVD writer එකටයි අපේ අලුතින් install කරපු hard drive එකටයි හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සිංග පරණ මෙන්න මේ වගේ PC එකක් හදාගත්තේ. ඉතින් මට ඔයාලට මෙතෙන්දි පෙන්වන්න ඕනේ PC එකක් සර්විස් කරද්දී අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා සහ මේ දේවල් කොහොමද කරන්න කියලා ඔයාලට අයිඩියා එකක් දෙන්න තමයි මට උවමනාව තිබුණේ. ඉතින් ටිකක් පරණ PC එකක් මේක මේ මල්ලි මට හදලා දෙන්න කියලා කිව්වා. ඉතින් අපි මේක අපිට කරන්න පුළුවන් උපරිම දේ මේ PC එක වෙනුවෙන් එයාට කරලා දෙනවා. ඔයත් මේ වගේ කම්පියුටර් රිලේටඩ් කන්ටෙන්ට් බලන්න ඕන නම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගන්න. එහෙම කරොත් තමයි ඔයාට මං ඉදිරියේදී අරන් එන දේවල් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඔයාලට සුබ දවසක්.